මේ බලන්නකො පරිසර පද්ධතියට ආපු ගමන් අපිට හම්බෙච්ච යාළුවා. මෙයාට කියන්නේ පැංගිරි කංග කියලා. දැන් මෙයා මේ ඉන්නේ බය වෙලා. මෙතන කඩින් මිනිස්සු වගේක් ඉඳියා. සමහර විට යාළුවට බය වෙලා වෙන්න ඇති. මෙයා මේ ඇකිල්ලා තියෙන. නැත්තම් මෙයා දිගැල්ලා ඉන්නේ. ඉතින් මෙයාට කකුල් ගොඩක් තියෙනවා. ඔයාලට ඔය වගේ කකුල් ගොඩක් තිබ්බනම් ගොඩක් සෙරෙප්පු දාන්න වෙනවා. ඒ වගේම තමයි බලන්න මේ ශාක ගත්තට පස්සේ මේ ශාකවල ශාක මත තියෙන ශාක මේ ඕකිඩ් වර්ග අපිට බලා ගන්න පුළුවන් මේ ශාක මත වැවිලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. මේ තව ලස්සන දෙයක් හම්බුණා. එන්න පෙන්නන්න. ඔයාලට පේනවද මෙතන ඉන්න සතා? සතා මොන සතාද? මේ සතා හරියට පේන්නේ අපිට නිකන් කුරුල්ලෙක් වසුරු හෙලලා වගේ ජරා කළා වගේ. ඇයි එයා එහෙම වෙලා තියෙන්නේ? එයා එහෙම වෙලා තියෙන්නේ මේ සතා මෙහෙම වෙලා තියෙන්නේ කුරුල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න. මොකද එතකොට මෙතන දලබුවෙක් ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඉතින් බලන්න මේ පුංචි දලබුවා ඉන්න තැන ලස්සන. එතකොට ඒ වගේ මේ වගේ ශාකවල ඒ වගේ සත්තුත් ඉන්නවා. ඔයාලා වනාන්තරේ යනවා නම් බලාගෙන යන්න. කොයිතරම් සුන්දරද කියලා මේ දේවල්. ඒ වගේම බලන්න මෙතන ලස්සනට ලොකුවට ඇවිල්ලා තියෙනවා විශාල පුස්වැලක්. ඉතින් පුස්වැලේ සයිස් එක ගත්තත් මම එතනට ගිහිල්ලා පෙන්නන්න. මම විතර විශාල ලොකු පුස්වැලක්. බලන්න කොයිතරම් අපූර්වද කියලා. ඉතින් මේ වගේ තැනකට ආවම මේ වගේ නගින්න එල්ලෙන්න යන්න එපා. මොකද සමහරක් ඒවා නම් ගොඩක් හයියයි. හැබැයි සමහරක් වෙලාවට මේවා දිර්ලා එහෙම තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ යෝධ පුස්වැල් ලස්සන දේවල් තියෙන පරිසර පද්ධති අනන්තවත් ඕනේ තරම් ලංකාවේ තියෙනවා. හැබැයි ඒ වගේ තැන් වලාම් බලන්න අතර තියෙන්නේ මොකක්ද කියලා. ප්ලාස්ටික් කෑන් එක. ඉතින් ඒ දේවල් සබහාදහම විසින් එකතු කරපුවා නෙමෙයි. ඒ දේවල් මිනිසුන් විසින් කරපුවා. දැන් මෙතන තියෙනවා මේ ශාකයක්. මේකට කියන්නේ තොට්ටෙයියා සිලිකෝසා කියලා. බලන්න මේක තපසර බුලක් කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේකේ මේ කරලක් එන්නේ මේ කරලක් එනවා. ඒ වගේම මේකේ තියෙන්නේ මේ ලස්සන පෙති තුනක විතර මලක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ තපසර බුලත් කියන ශාකයේ සමහරක් පැතිවල නුගදැඩියා කියන නමිනුත් හඳුන්වනවා. සමහරක් අය මේ බුලත් එක්ක කනවා. හැබැයි බුලත් එක්ක කෑවට මේවා ගොඩක් ආහාරයට ගත්තොත් ඔයාලගේ වකුගඩු වලට හානිදායක වෙන්න පුළුවන්. ඉතින් පරිසර පද්ධතිය කියන්නේ මේ බිම මට්ටමේ ඉඳන් ගත්තාම මේ බිම ඉඳන්ම විවිධ පාසි ඇවිලා ඉතාමත් ලස්සනට තියෙන නිරෝගී තනක්. ඉතින් සබහාදහම නිරෝගී, මිනිස්යාගේ හිත රෝගී. ඒ නිසා මිනිස්යා විසින් සබහාදහමට අර වගේ කැලි කසල දාලා රෝගී කරනවා. හැබැයි මේ වගේ ලස්සන පරිසර පද්ධති ආරක්ෂා කරගත්තොත් ඒකේ වටිනාකම වර්තමානයේට වගේම අනාගතයටත් තවත් වැඩි වෙයි. සමහර විට මට මේ ශාක ගැන කතා කරද්දී මට හිතන දෙයක් තියෙනවා. තව අවුරුදු 10කින් විතර බලද්දී මේ වීඩියෝ බලද්දී මේ පරිසර පද්ධති වෙනස් වෙලා තියෙන සමහර විට මේ ශාක මේ වීඩියෝ වල විතරක් ඉතුරු වෙලා තියෙයි. අනාගතයේ පොඩි කට්ටිය පොඩ්ඩක් මේ ශාක වීඩියෝ වලින් විතරක් දකි කියලා මට හිතෙනවා. මොකද මිනිස්සයා විසින් කාලයත් එක්ක මේ දේවල් වලට කරන හානිත් එක්ක මේ ශාක සමහරට සදහටම මීතලෙන් සමුගනි. අපිට අසීමිතයි කියලා හිතුවට මේ ගොඩාක් ශාකවල ශාක කිහිපයක් විතරයි මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සබහාදහම කියන්නේ අපි මවුන් පියන් ගුරුන්සේ ඉතාමත් ආදරෙන් රැක බලාගත යුතු දෙයක්. අපේ පණමෙන් රැක බලාගත යුතු දෙයක්. එහෙම රැක බලාගත්තොත් අපටත් අනාගතේ අපේ අනාගත පරම්පරාවලටත් අනාගතේ මේ ලස්සන පරිසරය මේ විදිහට ඉතුරු වෙයි. එහෙනම් මේ පරිසරයට දිගාසිරි පතමින් වීඩියෝ කරනවා. එන අපි ගියා. බයි.